හායි කොහොමද ඔයගොල්ලන්ට ඉතින් අද තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ මම ලංකාවට යන ලෑස්ති වෙනවා. ඉතින් බෑග් පැක් කරනවා. ඉතින් ගොඩක් බඩු තියෙන ලංකාවට ඇදී අරගෙන යන්නේ. ඉතින් ඉඩක් මදි. කොහමද මේ බොලොඤ්ඤා එයාපෝට් එකේ අපි ෆ්ලෝරන්ස් ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මෙහි තියෙන ළඟම එයාපෝට් එකේ තමයි ගියේ. අපි ගියේ Turkish Airlines. ඉතින් අපි ෆ්ලයිට් එක ඇතුළේ ඊට පස්සේ අපිට ෆ්ලයිට්ස් දෙකක් ගන්න තිබ්බා. ඉතින් මේගොල්ලෝ දුන්න මීල් එකක් මේක මාරම රහයි. මෙතන තිබ්බා රයිස්, මීට් බෝල්ස්, ඒකට නිකන් කැරට් කරි වගේ එකක්. තව බටු එකක් තිබ්බා, චොක්ලට් මූස් එකක් තිබ්බා. හරිම රහයි. ඉතින් මම ඔක්කොම ටික කෑවා. මොකද මම බඩගින්නේ හිටියෙත්. ඊට පස්සේ සාමාන්‍යයෙන්ම ෆ්ලයිට් ෆ්ලික් කරන්න කැමතියි. ඉතින් අපි මම දැන් මේ අනිත් එයාපෝට් එකට එන ගමන් මේ තියෙන්නේ තුර්කිෂ් එයාපෝට් එක. ඉතින් අපි මේකේ ගොඩක් කළා ඇවිත් අපිට මම හිතන්නේ පැය 3-4ක් තිබ්බා ඇවිදින්න කරන්න. ඉතින් අපි ඩියුටි ෆ්‍රී ගියා, බඩු ගත්තා. ඊට පස්සේ ඉතින් මම ගෙදර ඇවිල්ලා මම ආසම කරන වෙලාව ආමි එක්ක මේ මගේ ටී එක බේබි චැට් එකක් දාගෙන ඉන්න. ඉතින් මම හරි ආසයි ජින්ජර් බිස්කට් කන්න. ඉතින් මම ඒක කෑවා රාට. ජින්ජර් බිස්කටුයි ප්ලේන් ටී. සාමාන්‍ය රටේ ඉන්න කෙනෙක් ලංකාවට ගියාම ගොඩක් ලංකාවේ කෑම කන්න බලාගෙන තමයි යන්නේ. ඉතින් මමත් ඒ වගේ අපි මෙහෙදිත් කනවා. ඒත් ගොඩක් ලංකාවේ කෑම හොයාගන්න ටිකක් අමාරුයි. ඒ වගේ මාසම කෑම විශේෂයෙන් තමන්ගේ ගෙදර හදන කෑම. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ දවසක අම්මි හදපු කෑම. ඉතින් මම අම්මට අනිවාර්යයෙන්ම කිව්වා මස් මාළු හදන්න එපා කියලා. මොකද රටේ ඉද්දි අපිට ගොඩක් කන්න ලැබෙන්නේ නැති දේවල් තමයි හාල් මැස්සෝ කරවල ඒ වගේ දේවල්. ඉතින් මම අම්මට කිව්වා මෙනු එකක් තමයි අම්මේ හදලා තිබ්බේ. ඊට පස්සේ අපි ගියා මේ වෙනත් දවසක හැමෝම එක ෆැමිලි ටුවර් එකක් ගියා හැමෝම එක. ඉතින් අපි ගියා ජෙට්වින් බ්ලූ එකට. ඒ හොටෙල් එක මාර ලස්සන. අපි මේකට නම් ගියේ ඩේ අවුට් එකකට. ඉතින් මෙතන මම එක ගත වීඩියෝස් වගේ මේගොල්ලන්ගේ පූල් එක ගොඩක් ලොකුයි. ඉතින් අපි ෆැමිලි ලස්සන පූල් ටයිම් එකක් ගත කරා. ඊට පස්සේ අපි ආව ලන්ච් ගන්න. මේගොල්ලන්ගේ කෑමත් රසයි. මෙතන තිබ්බා ගොඩක් varieties තිබ්බා. ශ්‍රී ලංකන් ෆුඩ්, ඒ වගේම ඉන්ටර්නැෂනල් ෆුඩ්ස්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මෙතන අපි ලන්ච් එක ගන්න වෙලාව. අපේ ෆැමිලි එකේ 6 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි 6 දෙනාම මේ වගේ ලන්ච් එක ගත්ත කොයි හරි ගිහිල්ලා ඒ වගේ එන්ජොයි වෙලා අපේ නිවාඩු කාලේ කියම අපේ මේ ටීචර් කෙනෙක් ඉතින් එයා නර්සරි එකක් කරන්නේ. ඉතින් එයා නර්සරි ටීචර් කෙනෙක්. ඉතින් අම්මිත් නර්සරි නිවාඩු මේ දවස්වල කොහොමත් ජුලයි ඕගස්ට් කියන්නේ ස්කූල් වැකේෂන් කාලේ නිසා අපිට ගොඩක් නිවාඩු කාලවල තිබ්බා කොයි හරි යන්න. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ මම ලංකාවට ආව එක කියන්නේ ආව කාලේ ඇතුළත මම හොඳට මගේ ෆැමිලි මෙම්බර්ස්ලත් එක්ක හොඳට ඒක ගත කරා කියලා. ඉතින් මේ තියෙන්නේ ජෙට්වින් බ්ලූ එකේ ශ්‍රී ලංකන් කෝන් එකේ තිබ්බ දේවල් පරිප්පු, බෝංචි, එතකොට කඩල පරිප්පු, පෝක් තිබ්බ, පෝක් බිස්ටෙක් වගේ දාලා. එතකොට මෙතන පපඩම්, මලේ අච්චාරු, සිංහල අච්චාරු ඒ වගේ ගොඩක් දේවල් මෙතන තිබ්බා. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ෆුඩ්. ඊට පස්සේ ඩෙසර්ට් කෝන් එකේ මම ගොඩ ලොකු වීඩියෝ එකක් අරගෙන නැහැ. හැබැයි ඩෙසර්ට්ස් වර්ගත් ගොඩක් තිබ්බා. කිරි පැණි ඉඳන් චොක්ලට් මූස්, වටලප්පම්, පුඩින් වර්ග, අයිස්ක්‍රීම් ඒ වගේ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් අපේ පැත්තේ වඳුර බෝවලා මම මේ වීඩියෝ එකත් තමයි ඔයගලන්ට දැම්මේ. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් හොටෙල් එකක මේ අපි බීච් එකට ඇවිල්ලා මේක ඇවිල්ලා අපි පොඩි කාලේ ගියා ලායා බීච් හොටෙල් කියලා. ඒ හොටෙල් එක ඒ වගේම අපේ අම්මී තාත්ති මැරිකල්ලා ඒගොල්ලන්ගේ හනිමූන් එකට ගිහිල්ලා තිබ්බේ මේ හොටෙල් එකට. ඉතින් අපි ඒකට ගියා. ඒකේ බුෆේ එකේ තිබ්බේ කියන්නේ මේ හොටෙල් එක නම් අපි one night එකකට ගියේ ෆැමිලි මෙම්බර්ස් ඔක්කොමත් එක්ක. ඒ හොටෙල් එකත් හරිම ලස්සනයි. ඒක අර 5 star හොටෙල් එකක් නෙමෙයි. ඉතින් මේ තියෙන අපිට හැමෝම රූම් එක මේක ඇවිල්ලා ලොකු රූම් එකක්. මේක හනිමූන් රූම් එකක් කියලා ඒගොල්ලෝ කිව්වේ. මොකද රූම් එක ගොඩක් ලොකුයි. ඔයගලන්ට පේනවා ඇති. මෙතන අවුට්ඩෝර් එක අපිට බීච් එක පේනවා.
රූම් එකේ ඉඳන් බැලුවහම ඉතින් මේ තියෙන බෙඩ් එක ඊට පස්සේ කබඩ්ස් තිබ්බා ඇඳුම් දාන්න ඕන නම් මේ වගේ ඉතින් හස්බන්ඩ් දැන්ට මෙයාගේ ටී-ෂර්ට් එක එල්ලලා එයා හරිම පිළිවෙලයි කොයි හරි මේ වගේ හොටෙල් එකකට එහෙම ආවහම ඉතින් මෙතන උඩ හොඳට ස්පේස් තිබ්බා මේ රූම් එකේ. ඉතින් මෙතන තියෙනවා හොටෙල් ලයික් මැප් එකක් වගේ එකක්. ඉතින් මෙතන තියෙනවා කොෆි, නෙස්කැෆේ හැම හොටෙල් එකකම නෝමලි තියෙන දේවල් තියෙනවා. ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගත්තේ ඔයගලන්ට පෙන්නන්න. ඉතින් ක්‍රීමස් තියෙනවා, කොෆි මේන් මේකම හරි ආසයි. ඉතින් මිල්ක් පවුඩර් එතකොට මේ වගේ ටී කප්ස් දෙකක් තියෙනවා. ඉතින් මම කොෆි එකක් හැමදාම බොනවා. මේ වගේ හොටෙල් එකකට ආවම මම හරි ආසයි. ගෙදර හදාගෙන බොන්න පුළුවන් නම් මම හරි කැමතියි හොටෙල් එකක මේ වගේ එහි තියෙන කොෆි වලින් කොෆි එකක් හදලා බොන්න. ඉතින් මේ තියෙන බාත්රූම් එක, මේ තියෙන මිනි ෆ්‍රිජ් එක. මේක නම් ඔය එක කෑම වගේ ඒගොල්ලෝ දාලා තිබ්බා. ජම්බෝ පීනට්ස්, මෙන්ටෝස්, එතකොට චොක්ලට්ස් වර්ග 3ක්, ස්ප්‍රයිට්, පොඩි බියර් ටින් දෙකක්, ලොකු බියර් එක නම් අපි ගෙනාව එකක්. ඒ වගේම කෝක් එක. ඊට පස්සේ ඒගොල්ලෝ දාලා තිබ්බා පතාව ස්ප්‍රයිට් එකකුයි කොකා කෝලා එකකුයි. ඉතින් ඒ දේවල් ටික තමයි තියෙන්නේ මිනි ෆ්‍රිජ් එකේ. ඉතින් අපි මිනි ෆ්‍රිජ් එකෙන් නම් මොකුත් ගත්තේ නැහැ. කෝක් එකක් ගත්තා. ඉතින් එච්චරයි. ඉතින් පූල් එක පූල් එක අපිට ඉන්න පුළුවන් රෑ 7:00 වෙනකම් මට මතක විදියට. ඉතින් පූල් එකෙත් අපි හොඳ ටයිම් එකක් ස්පෙන්ඩ් කළා මෙතන අපි කට්ටිය ඉඳගෙන හොඳ chat එකක් දාලා. ඉතින් ඊළඟ දවසේ මේ තියෙන්නේ හස්බන්ඩ් කට්ටියම ගියා අපි කට්ටියම ගියා මේ මොනවද මම මතක නැහැ මොන බෝල් පේන් බෝල් කියලා එකක්. අනේ පේන් බෝල් එකයි මෙන්න මෙතන ඒම් එකට තියන්න තියෙනවා. ඉතින් ඒවා අපි කරන්න ගියා. මේ තියෙන අපේ රිසර්ච් නාත්ති 9ට ගලව කොහොමද යන්ති මේක ෆොටෝ එකක් ගන්න කියලා. ඉතින් මම ඒක ෆොටෝ එකකුත් ගත්තා. ඊට පස්සේ හස්බන්ඩ් මම ගියා නෙළුම් කොළොන බලන්න. අපි මීට කලින් නෙළුම් කොළොන බලන්න ගිහිල්ලා නැහැ. ඉතින් අපි දෙන්න ගියා. හැබැයි මෙතන ලෝකල් කෙනෙක්ට ගන්න රුපියල් 500යි. ඉතින් 500ට ඕකේ. ඒ වුණාට ඉතින් මෙතන උඩ පේනවා, වටේ පේනවා. ඒ අරන් ඉතින් ලොකු විශේෂ දෙයක් නැහැ. ඉතින් මට නම් එච්චර එක අනේ මම ඇල්ලුවේ නැහැ කියන්නේ වෙන ස්පෙෂල් දෙයක් නැහැ. සමහර විට අපි මෙතනට රෑ ගියා නම් ඒක ලස්සන වෙන්න තිබ්බා, වටේ පේනවා. ඒක ලයිට්ස් and everything. ඊට පස්සේ අපි එතනින් උබ එකක් දාලා අපි ගියා වන් ගෝල්ෆ් ෆේස් එකට. අපි ඇත්තටම ආවේ මූවි එකක් බලන්න, ස්පයිඩර්මෑන් මූවි එක බලන්න. ඉතින් අපිට වෙලා තිබ්බ නිසා වෙලා වැඩියෙන් තිබ්බා. ඒක නිසා තමයි අපි නෙළුම් කොළොනට ගියේ. නෙළුම් කොළොනට ගිහිල්ලා අපි කලින්ම ආවේ වන් ගෝල්ෆ් ෆේස් එකට. වන් ගෝල්ෆ් ෆේස් එකට ඇවිල්ලා අපි මූවි එක බලන්න තමයි ආවේ. ස්පයිඩර්මෑන් මූවි එක මට මතක විදිහට අපි ටිකට්ස් ගත්ත එකමාරට වගේ තියෙන එකේ. ඉතින් ඊට කලින් අපිට තවත් වෙලා තිබ්බා. අපි වන් ගෝල්ෆ් ෆේස් එකේ ටිකක් ඇවිදලා අපි ගියා මොන හරි කන්න. වන් ගෝල්ෆ් ෆේස් එකට කාලෙකින් ආවේ අපි. ඉතින් ඒකේ shops ගොඩක් තියෙනවා. උනාට ලොකු crowd එකක් නැහැ. හිටියේ අපි යද්දී. උනාට අර ඉස්සර තිබ්බ තරම්ම shops දැන් නැහැ කියලා මට හිතෙනවා. ඒ උනාට අනේ මන්දා ඉතින් මෙතන තිබ්බ cookies, එක cookies ජාති තිබ්බා. එතකොට මෙතන corn dogs ඒ වගේ junk food තිබ්බා. උළුදු වඩේ තියෙනවා, ඉස්සු වඩේ තියෙනවා. ඊට පස්සේ ගොඩක් shops තියෙනවා. ඉතින් මේකට නම් හැමෝම වගේ ගිහිල්ලා ඇති. එතනත් මම පොඩ්ඩක් බැලුවා. මොකද මම බේබි සිටර් කරනවා ඉටලි වල. ඉතින් මම යාට පොඩි gift එකක් ගන්න බැලුවා. ඒක ගත්තේ නැහැ මම. මොකද ඒවල ගොඩක් prices දාලා තිබෙන්නේ නැහැ. ඉතින් මම ගත්තේ නැහැ. මොකද ඊට පස්සේ අපි ආවා pizza hut එකට pizza කන්න. අපි ගත්තේ medium pizza දෙකක්. ඒ වගේම මම ලාව කේක් එකකුයි මට මතක විදිහට කාර්ඩමම් ටී එකක් අද මම ගත්තේ. අනේ ටී එක නම් මාරම රසයි. ඒත් මම හස්බන්ඩ් කිව්වා pizza එකක් ටී බොනවා කියලා. මට හරි මම හරි කැමති ඕනම වෙලාවක ටී එකක් බොන්න. ඉතින්
ඇක්චුවලි කොකා කොලා බොනවට වඩා ටී එකක් බොන එක මම හිතනවා හොඳයි කියලා. ඉතින් මම ටී එකක් ගත්තා. ඊට පස්සේ අපි පීට්සා කොහමද අපිට වැඩි පීට්සා ඉතින් අන්තිමට අපි කොහමද කෑවා ඇත්තටම කිව්වොත් දෙකම. මොකද ඊට පස්සේ ෆිල්ම් එක බලන්න යන්නේ ඉතින් ඉතුරු කරලා අපි ගෙදර යනවට වඩා ඉතින් අපි ඉතින් කොහමද අමාරුවෙන් දෙකම කෑවා. පීට්සා හට් එකේ පීට්සා ඉතින් කොහමද රසයි. ඉතින් මෙතන මගේ ලාවා කේක් එක හස්බන්ඩ් ගත්තේ නැහැ. ලාවා කේක් එකත් එයා අච්චර ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. මේ ලාවා කේක් එකත් මාර රසයි. ඒක ඔයගොල්ලෝ කාලා තියෙනවා ඇති පීට්සා හට් එකේ ලාවා කේක්. ඊට පස්සේ අපි අන්තිමටම ආවා ෆිල්ම් එක බලන්න. ඒ ෆිල්ම් එකට තව වෙලා තියෙන නිසා ඒගොල්ලෝ අපිට කිව්වා මෙතන ඉඳගෙන ඉන්න කියලා ටිකක් වෙලා. ඉතින් මේ දින ෆිල්ම් එකේ මම ලොකු කැලලක් දාන්නේ නැහැ. මොකද ඒක හරි නැහැ එහෙම ෆිල්ම් එක දාන එක. ඉතින් ඒක නිසා මම ඒක වීඩියෝ කරන්නේ නැහැ. ඉතින් දැන් මේ ෆිල්ම් එක බලලා අපි ගෙදර යන ගමන් අපි තාත්තවත් අරගෙන තාත්තා වැඩ කරන තැනින් එයාවත් අරගෙන ඌ එතනින්ම ඌබ එකක් දාලා අපි ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. මම වීඩියෝ කරන්නේ අර ස්පෙක්ස් දෙකේ මේකේ බැටරි බහලා ඉතින් මම ඒක charge එකට දානවා. හරි. මේ තියෙන ගියපු තවත් හොටෙල් එකක්. මේකේ නම Earls Regent Negombo. ඉතින් මේ හොටෙල් එකත් ගොඩක් ලස්සනයි. කියන්නේ හොටෙල් එක එහෙම ලොකු garden space එකක් නැහැ. but outside එක ඒ වගේම හොටෙල් එක ඇතුළේ pool එක ඒ වගේම කෑම බුෆේ වගේ ගොඩක් හොඳට තිබ්බා. ඉතින් මම හිතනවා ඉතින් මේක 4 star හොටෙල් එකක්. ඉතින් හැබැයි ලොකු ස්පේස් එකක් තියෙනවා රූම්ස් වල. ඔයගොල්ලෝ දකින්නේ රූම් එකත් ලස්සනයි. ඉතින් මේ තියෙන බාත්රූම් එක මෙතන තියෙනවා කොමඩ් එක. එතකොට නාන තැන හොඳ ස්පේස් එකක් තියෙනවා බාත්රූම් එකේ වුණත්. ඉතින් මේ තියෙන මෙතන ලොකු මිරර් එකක් තියෙනවා. අර චූටි මිරර් එකකුත් එක්ක. ඊට පස්සේ ඉතින් මේ ට්‍රිප් එක මේ හොටෙල් එකට ආවේ හස්බන්ඩ් මමයි විතරයි ආවේ. ඉතින් මේකෙත් අර වගේම තියෙනවා කොෆි ටේබල් එකක්. ඉතින් කොෆි තියෙනවා, ටී තියෙනවා, මිල්ක් පවුඩර් තියෙනවා. ඒ වගේම ග්ලාසස් දෙකක් තියෙනවා, වෝටර් බොටල්ස් දෙකක් තියෙනවා, ඒ වගේම ටී කප්ස් දෙකක් තියෙනවා. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් අපි මේ හොටෙල් එකේ අපි ගත්තේ half board. මොකද අපි මේ අපේ මාමලාගේ ගෙදර ඉඳලා තමයි මෙහෙට ආවේ. ඉතින් ඒක නිසා අපි ලන්ච් එක කොහොමද මිස් වෙන්න තමයි ගත්තේ මේක. ඉතින් අපි එමින් ගමන් මොන හරි ස්නැක්ස් වගේක් ගත්තා. ඉතින් මම සමෝස එකක් ගත්තා. ඉතින් මම මේක කනවා අපි කීල්ස් එකෙන් ගත්තේ. ඒක හරිම රසයි. මොකද ඩිනර් වෙනකන් ඉන්නත් ඕනේනේ. ඉතින් ඒක නිසා මේ වගේ එක දේවල් ටිකක් ගත්තා. ෂෝට් ඊට්ස් වගේක්. මේක ඇවිල්ලා මෙතන තියෙනවා කොච්චි සොසේජ් බන් එකකුයි අනිත් එක බක් රෝස්ට් කොහෙද අනේ මම දන්නේ. මම මතක නැහැ මොකක්ද කියලා. ඉතින් ඒ බන්ස් දෙක ගත්තා. මෙතන තියෙනවා තව ෆිෂ් පේස්ට්‍රීස් දෙකක්. මගේ හස්බන්ඩ් හරිම කැමති පේස්ට්‍රි කරන. ඉතින් තව මේක තියෙනවා ෆිෂ් රෝල්ස් දෙකක්. ඉතින් ගොඩක් ජාති තියෙනවා ලන්ච් එකට අද. ඉතින් ඒ වගේම තම කිරි පැකට්ස් දෙකකුත් ගත්තා. මේ දෙන අපි ගත්ත කිරි පැකට්ස් දෙක. ඉතින් ඊට පස්සේ අපි ඉතින් අපි ගත්ත දේවල් ටික කෑවා. මේ දෙන මගේ අවුට්ෆිට් එක මම ඇඳගෙන ආවේ මේක. මේක මම අම්මේ අරන් දුන්න එකක්. ඉතින් අපි දැන් අපි එළියට ආවා කන්න. මොකද එළිය මේ හොඳ වෙදර් එකක් තිබ්බා. ඉතින් මම කන විදිය නම් ගණන් ගන්නපම වීඩියෝ එක ගොඩක් ෆාස්ට් යන්නේ. ඉතින් ඒකයි. ඊට පස්සේ මේ තියෙන මේක මම ආසම කිරි පැකට් එකක්. හයිලන්ඩ් කිරි පැකට් වලට මම හරි ආසයි. විශේෂයෙන් වැනිලා එකට. ඉතින් මම ඒකෙන් එකක් ගත්තා. ඊට පස්සේ මේ තියෙන ඒ හොටෙල් එකේ pool එක. ඉතින් pool එක හරිම ලස්සනයි.
ඉතින් අපි pool එකේ time spend කරලා ඊට පස්සේ beach එකට ආවා හවස් වෙලා. මේ තියෙන හොටෙල් එක අර හොටෙල් එකේ front area එක. ඉතින් ඊට පස්සේ මේ තියෙන pool එකේදී අපි ගත්තා King Colada කියලා එකක්. ඉතින් ඒක තමයි අර තැඹිලි ගෙඩියක දාලා තිබ්බේ. ඉතින් මේකෙත් තිබ්බා ශ්‍රී ලංකන් කෝන් එකක් වෙනම. මේකේ කෑම නම් මාර රසයි. මම හිතන්නේ කෙසෙල් මෝදකුත් තිබ්බේ, පරිප්පු, ඊට පස්සේ ඇම්බරැල්ලා උයලා තිබ්බා. ඊට පස්සේ මේක කොහිල බැදුමක්. ඒක මාර රසයි. මම ඊට කලින් කවදාවත් ඒක කාලා තිබුණේ නැහැ. ඒ වගේම සුදු බත්. ඉතින් අපි ඉස්සෙල්ලා ශ්‍රී ලංකන් කෝන් එකෙන් පටන් ගත්තා. මේ කෑම නම් මාරම රසයි. මේ කෑම අතින් කන්න තිබ්බනම් ඒක තවත් රස වැඩි. ඉතින් අපි අතින් කෑවේ නැහැ. මොකද ගොඩක් ටූරිස්ට්ලා එහෙම හිටියා. ඉතින් අතින් කන එක හරිය නෑනේ හැමෝම ඉද්දි. මොකද අනික අපි දැක්කේ නැහැ අත හොදන්න ටැප්ස් ඒ වගේ අපි දැක්කේ නැහැ. සමහර හොටෙල්ස් වල තියෙනවා අත හොදන්න තැන්. ඉතින් මේක නම් අපි දැක්කේ නැහැ. ඉතින් ඒක නිසා අපි කට්ලරිස් යූස් කරා. ඉතින් මෙතන තියෙන සුප් වර්ග අපි සුප්ුත් බිව්වා. ඒ වගේම බටර්, මෙතන තියෙන කේක්, සලාඩ්ස් අනම්මන. ඊට පස්සේ මේ ඩෙසර්ට්ස් වර්ග. ඉතින් ඩෙසර්ට්ස් වර්ග ගොඩාක් තියෙනවා. පීට්සා තිබ්බා. පීට්සා ජාති දෙකයි තිබ්බේ. බ්‍රෙඩ් තියෙනවා මෙතන වෙනම. ඊට පස්සේ මෙතන තියෙනවා අර ඉන්ටර්නැෂනල් වගේ ඒ සයිඩ් එක. ඉතින් එතන තිබ්බා baked potatoes, vegetables, මේ chicken මට මතක නැහැ මොන හරි chicken එකක්. එතකොට මේ cheese and mushroom pasta කොහොමද? මෙතන තිබ්බා noodles එකක්. ඒක මාර රසයි. මේක බිරියානි එකක් තිබ්බා. ඊට පස්සේ තිබ්බා මෙතන බත්. මෙතන තිබ්බා seafood. මට මතකද crabs, fish, එතකොට fried vegetables, ඒ වගේ ගොඩක් ಜಾති එතන තිබ්බා. pork තිබ්බා. ඉතින් මෙතන මම මේ බිරියානි එක ගොඩක් ගත්තට බිරියානි එකට වඩා රසයි මේ noodles එක. ඒ වුණාට අර අපි කලින් ශ්‍රී ලංකන් පැත්තෙනුත් කාපු නිසා ආයේ බෙදාගන්න ගියේ නැහැ මොකද. ඉතින් මේ මගේ හස්බන්ඩ් එයා අපේ අම්මිගේ කාර් එකේ පොඩක් ඩ්‍රයිවිං පුරුදු වෙනවා. එයා ලයිසන් අරගෙන තියෙන උනාට එයා ඩ්‍රයිව් කරලම නැති නිසා පොඩක් හුරු මදි තාම. ඉතින් අම්මිත් එක්ක එයා ටිකක් පුරුදු වෙනවා ඩ්‍රයිවිං. ඉතින් ශ්‍රී ලංකන් අපි ගියේ ශ්‍රී ලංකන් ටුවර් එකේ වීඩියෝස් එච්චරයි. ඒ කියන්නේ මට ඊට පස්සේ අපි එද්දී එයාපෝට් එකේ වීඩියෝ එකක්වත් ෆ්ලයිට් එකේ වීඩියෝ එකක්වත් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් දැන් අපි ඉන්නේ ඉටලි වල. ඉතින් එහෙනම් මම තවත් අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. අපි තව සතියකින් යනවා තවත් ලස්සන රටකට ලස්සන හොලිඩේ එකක්. ඉතින් ඒකේ වීඩියෝස් උත් මම ඕගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් එහෙනම් ඕගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එකත් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් bye. thank you මේ වීඩියෝ එක බලවට.